මේක නම් මරුනේ 1429යි වෙන්නේ. මේ බලන්න කලස් දෙකකින් තියෙනවා. ජපානයේ දොන්කිය ගැන දැනගන්න ඕන කට්ටිය වීඩියෝ එක දිගටම බලන්න. නයා නිකන් බනිස් කිලිනවා වගේ. මේ ඇවිල්ලා G-Shock වලට ආස කරන කට්ටියට තමයි මෙතන තියෙන්නේ. කොන්නිචිවා. කොහමද කට්ටිය? ඉතින් අදත් අපි යනවා පොඩි රවුමක් දාන්න. මේ අද යන්නේ ජපානයේ තියෙන ගොඩාක් අඩුවට. කියන්නේ ගොඩාක් අඩුවට ගන්න පුළුවන් කඩේකට යන්නේ. ඒකෙන් මට ගන්න තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක්. ඉතින් ඔයාලට ඒවල ගණන් බලා ගන්නත් පුළුවන්. තව තියෙනවා මම ආස කරන තැනක්. අපි ඒකටත් යන්න හිතාගෙන ඉන්න අපි බලමු ගිහිල්ලා. ඉතින් කට්ටිය වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. අපි මේ යන පාර දිගටම තියෙන්නේ මේ විදිහට ලස්සනයි. ඉස්සරහා මං හිතන්නේ ආමි එකේ කෙනෙක් ඉන්නවා. සමහරවිට ඇමරිකාවේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔව් මෙයා ආමි එකේ කෙනෙක් තමයි. මේ ඇවිල්ලා මං හිතන්නේ ආමි කැම්ප් එකක් තියෙන මෙතන. අපි දැන් මේ යන ගමන් ඉන්නේ shopping mall එකකට. තව ටික දුරයි තියෙන්නේ. අර තියෙන shopping mall එක ඉයෝන් කියලා ගහලා. මෙතන මේ ගොඩක් සෙනග ඉන්නේ මේ ස්ටේෂන් එකක් තියෙනවා. ඒකයි ගොඩක් සෙනග ඉන්නේ මෙතන. මේ තියෙන්නේ. මෙතන රැඩ ගොඩක් ලස්සන හැබැයි. මේ තියෙන ඉයෝන් ස්ටයිල් කියන එක. මේක ඇවිල්ලා ජපානයේ හැම තැනකම තියෙනවා. මේක ඇවිල්ලා ඒ කියන්නේ යට තියෙන්නේ මොනවද මේ අර මොනවද මේ කෑම ජාති තියෙන්නේ දෙවෙනි තට්ටුවේ ඇඳුම් තුන්වෙනි තට්ටුවේ ගෙවල් වලට දාන ඒවා මේකේ තියෙනවා හතරවෙනි හරි පස්වෙනි තට්ටුවේ හරි මේ මොනවද මේ ෆිල්ම් හෝල් එකක් තියෙනවා 3D. ඉතින් මේ අනිත් ඒ කියන්නේ ඉයෝන් ස්ටයිල් එකක් තියෙනවා. හැබැයි හැම එකකම ෆිල්ම් හෝල් නෑ. සමහර කේවල විතරයි. හැබැයි හැම එකකම ස්ටාර්බක්ස් එකක් නම් තියෙනවා. ඔයාලට පේනවද සෙනග? මේ දවල් රෑ නෙමේ රෑට මීට වඩා ඉන්නවා. ඒ තරම් සෙනග මේ ඔක්කොම යන්නේ මේ ඉයෝන් ස්ටයිල් එක ඇතුළට යන්නේ. අපිට මේ බයිසිකල් නවත්ත ගන්න තැනක් නැතුව ඉන්නේ ඒ තරම් බයිසිකල් කොට. එක ස්පේස් එකක්වත් නැහැ. අනිත් එක තමයි මේ වගේ තැන්වල බයිසිකල් නවත්තද්දී රුපියල් 100ක් ගන්නවා. ඒ වෙලාවට වෙනස් වෙනවා. රුපියල් 100ක් කියන්නේ යෙන් 100ක්. සමහරක් වෙලාවට 500ක් එන වෙලාවල් තියෙනවා. බයිසිකලේ දාන්න තැනක් තමයි නැත්තේ. එක්කෙනෙක් බයිසිකල් එක අරන් ගියා. අපි බලමු එතන දාන්න තැනක් තියෙනවද කියලා. මේ වලට දාලා ගන්න තමයි සෙට් වෙන්නේ. මෙතනට දාමු. බයිසිකල් නම් දාගත්තා. මෙන්න තියෙන ඉයෝන් එක. මේක තමයි ඉයෝන් එකේ ෆස්ට් ෆ්ලෝර් එක. මේ හදපු කෑම තියෙන්නේ 598ක් වෙනවා මේක. ගොඩක් මේ බෙන්තෝ කෑම වැඩි. ඒ කියන්නේ ජපන් අයට ගොඩක් වැඩ හින්දා ගෙවල් වල ලංකාවට වගේ කෑම හදන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ මේ වගේ කෑම හදලා තියෙන්නේ.
ඔයාලට වෙනද ජපන් අය ගොඩක් ඒවා ගන්නවා. සමහරක් අය හිතන්නේ නැති මේවා ලංකාවට කන්න බැරි වේද කියලා. එහෙම එකක් නැහැ. කන්න පුළුවන්. කන්න බැරි ඒවාත් තියෙනවා. මෙතන තියලා තියෙන ගොඩාක් දේවල් ලංකාවට කන්න පුළුවන්. මේ සපත්තු කීයද? 5390. මේක පොඩ්ඩක් ඩිසයින් එක සෙට් නැහැනේ. මේ තියෙන නිකන් නෝමල් දාන්නේ වනේ. කීයද ඒක? 2090යි නේ. මේ තියෙන්නේ ගර්ල්ස්ලා දාන්නේ. මේවා මේකක් ඇවිල්ලා කීයක්ද වෙන්නේ? 3850යි කියන්නේ 3850යි කියන්නේ 7000ක් විතර 7000ක් විතර වෙන්නේ. නේ පොඩි අයටත් තියෙනවා. මෙන්න සපා දෙක. චූටි මෙක් කෙනෙක්ගේ. මේ බලන්නකෝ චූටි එක්කෙනෙක්ගේ සපත් දෙක. අපි දෙවෙනි තට්ටුවට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. නේ? මේ ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි තට්ටුවේ මං හිතන්නේ මේකප් බඩු තියෙන තැන. මොකක්ද දන්නේ නැහැ ඉතින් මේ අදන්න මේ කියුටස් එකක්ද? නෑ ලිප්ස්ටික් වගේ නේ. මේක ඇවිල්ලා 1500ක් වෙනවා. 1500ක් වෙනවා. මොනවද දන්නේ නැහැ හැබැයි. මම ඇත්තටම මේ ආස බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ පෝලෝ. මේකක් ඇවිල්ලා 4378යි. 8000යි 8500ක් වෙනවා ලංකාවේ මුලින් එක ටී-ෂර්ට් එකක්. හැබැයි ලස්සන ඩිසයින් තියෙනවා. මෙන්න මේකත් ලස්සනයි. පෝලෝ කියන්නේ මෙහෙ මේ කියන්නේ ගොඩක් කට්ටියම දන්න බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේ තමයි ගණන්. මම මේකක් ගන්න කියලා බැලුවේ මගේ මේ කොණ්ඩේ ටිකක් වවන්න කියලා බැලුවේ ඒකින්ද මේක දාන්න මේ වගේ අයිටම් එකක් ගන්න කියලා බැලුවේ මේ ඔක්කොගෙම තියෙන්නේ කෙල්ල දාන එකද මන්ද ගණන් වැඩිද මෙතන මේ කෙල්ල දාන එකක්ද මේක එහෙමනම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ මෙහෙන අවුලක් නැහැ ඉතින් බෑන්ඩ් එකක් මොකක්ද ගන්නෙ ඒක තමයි හරියට මේකද හරියන්නේ මේ කැඩෙත් දන්නේ නැහැ හැබැයි නේ හරියට නෑ හරියට නැත්නම් මේ කළු එක හොඳ නැද්ද ඒව ලොකු ඒවා දාන්නේ නැහැ මේ ඔක්කොම හිතන්නේ ගෑන් ළමයිගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔව් නේ මේ බෑග් ඇවිල්ලා බ්‍රෑන්ඩඩ් ඒවා ඒකයි මේ විදුරු අස්සේ දාලා තියෙන්නේ මොකද්ද අපිටත් පැහැදිලි කරන්න මොනවද ඔය කියලා බොඩි ෂීට් මොනවාක බිහිනේවද මේ මෙතන මේ නංගි මොනවා හරි හොයනවා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔයා මොනවා ගැනද මේ බලන්නේ කියලා
අන්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මොනවාට ගානේවත් දන්නේ නැහැ. 1980ක් වෙනවා. all in one gel with vitamin. මේ විටමින් නේද මොකක් හරි? විටමින් C ද? ඒක තමයි මේ ගහලා තියෙන්නේ. මේ අපිට ගන්න බෑද දන්නේ නැහැ නේ. පුළුවන්ද? මෙතන තියෙන ඔක්කොම තියෙන ගෑනම නේද? මොනවද දන්නේ නැහැ තියෙනවා නිකන් සිරප් වගේ දාලා. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ මොනවද මේ එතකොට? මොනවද දන්නේ නැහැ ඉතින්. මං හිතන්නේ ගෑවට පස්සේ මේ වගේ ලස්සන නැති නේ. ඒක නිකන් ෂවර් එක වගේ නේ. මේක කීයක් වෙනවද? කොළ 3ක් වෙනවා. කොළ 3ක් කියන්නේ 20 60යි 60000ක් වෙනවා. එකක්. මේකෙන් එකක් 60000ක් වෙනවා. මොකක් හරි ඇති නේ. මෙතන තියෙන්නේ ලිප්ස්ටික් මං හිතන්නේ. මෙතන තියෙන ඔක්කොම තියෙන ලිප්ස්ටික්. මේ ලිප් මොන්ස්ටර්. එන්න එක්කෙනෙක් කනනවා මේ. අපි දැන් ඉන්නේ මේ කන්නාඩි තියෙන තැනක. අපි බලමු මේ කන්නාඩියක් මටත් ගන්න පොඩි අදහසක් තියෙනවා. සෙට් එකක් දන්න. අපි දාලා බලමු. සෙට් එකද නැද්ද කියලා බලන්න ඉතින් ඉස්සර දාලා බලන්න ඉතින්. මේක වෙලා 7700ක් වෙනවා. දාලා බලමු. හොඳයිද? ලස්සනයි නේ. හොඳට පේනවනේ මේක. අපි බලමු තව එකක් දාලා වමින්ද. බලමු මේ වගේ එකක් හරියනවද කියලා. හැබැයි මේව හොඳයි යන්නේ. දැන් රස්නේ කාලේ ඉන්නේ. ඔය ලුක් එකක් තියෙනවනේ. ඈ හොඳයි නේ. මේක දාන්න වැඩ කරන්න බෑනේ. අපි වැඩ කරන්න පුළුවන් තැනකට එකක් දාන්න. කොහොමද මේ? මේක ලස්සනයි යන්නේ. මේක බලන්න කොහොමද කියලා. මේක හොඳයි. ඒක හොඳයි. හැබැයි මේ ඇස් දෙකල අමාරුවක් නැහැ. ඔව්. කිසි අමාරුවක් නැහැ ෂේප්. අපොඩ් යන්කෝ අර පැත්තට එන්න. මේ පැත්තට යන්න බෑ. මේ පැත්තට බලමු. මේක බලන්න බෑ. හොඳයිද? නේ. ඕනේ අවුලක් නැහැ. සුදු පාටද හරියන්නේ කළු පාටද හරියන්නේ කියලා තමයි හිතා ගන්න බැරි. අපි දැන් ඉන්නේ මොන තට්ටුවේද? 4 වෙනි තට්ටුවේ නේ. අපි ඉන්නේ 4 වෙනි තට්ටුවේ. මෙතන ඇවිල්ලා කෑම කන්න තියෙනවා. බඩගින්න නැද්ද? මන්නම් පොඩියට බඩගින්න කියලා තියෙන්නේ. මේ පොඩියාගේ සෙරප්පු තියෙන්නේ. මට සෙරප්පු දෙයක් ගන්නවා. අද පොඩියට බඩගින්නක මොන හරි කන්න කියලා බැලුවේ. යා මේ අතෙන් ගිහලා මොන හරි ගමු. හරිද? ලස්සන පොල්ලෙක් කෙනෙක්. මොනවාද කන්නේ කියලා තමයි අපිට හිතා ගන්න බැරි. මේ තියෙන මෙනු එක මොනවද ගන්නෙ? අර වගේ කෑම හදන ඒවා තමයි තියෙන්නේ. ඔව්. ඒවා කෑම හදන ඒවා තමයි තියෙන්නේ.
රාමෙන් කනවද නැත්නම් ටකෝයාකි කනවද? නැත්නම් අයිස්ක්‍රීම් එකක් කමු. අයිස්ක්‍රීම් විතරයි. එතනක් හොඳයි වගේ නේ. අර තියෙන අර පේස්ට්‍රි වගේ. පේස්ට්‍රි වගේද? ඒවා කන්න බෑනේ. අපි යන් ඉස්සරහ. ඒක හොඳයි වගේ. එන එකක් දාගෙන යන්න. ඒක හොඳයි වගේ නේ. හා එකම. ඒක රාමෙන් එකට අපිට ඇඩ් කරගන්න පුළුවන්. රාමෙන් එකට තමයි ඇඩ් කරගන්න. අපි අතන්ට යමු අතන තියෙනවා. එන්නකෝ. කෑම කඩ වැඩිකමට කන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි CS එකක් දැන් මෙතන තියෙන්නේ. මේ මෙතන රාමෙන් කඩේ හොඳයි යන්නේ. මේක රහයි. අපි ඒකෙන් කමු. すいません。ご飯ついてるセットありますか？ご飯がついてるセットはないんですけど、別でライス頼んでいただければご飯自体はつけれます。はい。これと、はい。ちょっと待ってください。6番様お待たせしました。特典つけて小盛りつけます。 මොකද්ද කන්නේ මේ දෙක ගමනේ ස්කේමෙන් තෝ මේක ගම කොමින්දු はい、すみません。はいこれとこれ味玉丼ですね。麺の量どうされますか？麺の量は 200g 200。はい 1130යි はい、こちらの弁 はいありがとうございました මෙතන හොයද එහෙනම් මෙතන ඉඳගමු නේ ඉඳගන්නද මේ මෙන්න මේ නංගිට බඩගිනි කියලා කිව්වා ඒකයි මේ කෑම ගත්තේ දැන් මේක ගැන මම කියා දෙන්නම් මේක ඇවිල්ලා දැන් අපිට ඕඩර් එක දාලා ඉවරනට පස්සේ අපිට මේක දුන්නා අපි මේක අරන් ඇවිල්ලා දැන් ටිකක් එන දුරකින් ඉන්නේ ඔයාලට පේන්න තේර කඩේ එතකොට ඕඩර් එක ආවට පස්සේ මේක සද්දයක් එනවා පොඩි වයිබ්‍රේට් එකක් එක්ක එතකොට අපි දැනගන්නවා ඒ කියන්නේ එතන ඒගොල්ලෝ ඕඩර් එක දාලා ඉවරයි කියලා ඉතින් හරි ලේසි මේ මුල් දවස්වල මම දැනන් හිටියෙත් නෑ මේ මොකක්ද කියලා මම නිකන් මේක දියන් හිටියා ඉතින් මේක වයිබ්‍රේට් වුණාම අපිට තියෙන්නේ අපේ ඕඩර් ඇවිල්ලා තින්නේ අපිට තියෙන්නේ එතනට ගිහලා ඕඩර් එක ගන්න විතරයි ගොඩක් කට්ටිය ඉන්නවා මෙතන කන්න ඇවිල්ලා වල පේනවත් ඇති එතන කට්ටිය ඉන්නවා මෙතන මේක තියෙන්නේ ඉයෝන් එකේ ගොඩක් ඉයෝන් වල මේක තියෙනවා ඉතින් ගිහිල්ලා ඔයගොල්ලෝ try කරලා බලන්න ඔයාලට පේනවා ඇති මේ වයිබ්‍රේට් වෙනවා නේ ඒ කියන්නේ ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ ඔයාලා ඕඩර් අරන් එන්න ඒක වයිබ්‍රේට් වුණාට පස්සේ ඒක දුන්නා අපේ ඕඩර් එක ගත්තා. මෙතන තියෙන ඕඩර්.はい、අපෙන් ගන්න.はい。මෙතෙන් 80 ගන්න. දෙකක් ගන්න. හරි. තව දෙකක් ගන්න. මේ මට මේ හැන්දක් ගන්න. ගන්න ඔයාලා කැමති දෙයක් ගන්න. හැන්ද. තව දෙයක් දාගන්න. මෙතනින් මේ එක එකව තියෙනවා දාගන්න මෙතන. මෙතනින් මේව දාගන්න ඉතින් ගම්බීරිස් ඒවා තියෙනවා. ඕකක් ඕනේ නැහැ. මේකක් දාගන්න මොන හරි නේ. මේ එතකොට සැරයි කන්න පුළුවන්. ගොඩක් සැර වැඩි වෙයි දන්නේ නෑ නෑ ලොකුවට සැරන්නේ. නැහැ. ඒකත් එකට. කොහමද කෑම ටික? යන්ද? දැන් නම් මටත් බඩගින්නක් ආවා. සාවනා තියෙන එකේ. අනිත් ඒවා නම් මං කාලා නේ ගම්බීරිස් නේ.
මෙන්න කැම ටික අවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ කන්න විතරයි. මේවා තමයි ජැපනීස් කෑම කියන්නේ. මේ සුප් එක රහයි මේක රහයි. මේ මෙන්න එක නම් මම ලොකුවට ආස නැහැ. හැබැයි අවුලක් නැහැ මේකත් රසයි. දීලා බලන්න රහයිද කියලා. මොකද? වරදන්නේ. වරදන්නේ නැද්ද කියන්නේ? ෂේප්. අවුලන්නේ රහයි. මෙයා ඔයාලා නම් පුරුදු වෙන්නේ. මේ මන්ටල් මේ උරු මස් තියෙන්නේ මේක රහයි නෝ. මට එච්චර පුරුදු නෑ. මේ වෙලාව නොරි මුහුද යට තියෙන එක. මේ කන්න. නෑ මේක මේ හොඳයි ගොඩක්. මේවා තමයි ඔනිගිරි වලට දාලා තියෙන්නේ. මේක තමයි ඔනිගිරි එකේ තියෙන්නේ. රහයි යන්නේ. මේ මෙන්න එක බලන්න තාම. මේක සරයි වගේ. දාගත්ත එක සරයිද මන්ද? බොන්න මුත් ගත්තේ නෑ නේ. ඈ? අර වතුර තිබ්බද නේ කූල් වතුර? මේක රසයි. ඒක හොඳයිද? ඔගේ පොංගෝගෙන කන්නකෝ. එතකොට රසයි. පොංගෝන්න ඉතින් තව ටිකක්. නයා නිකන් බනිස් කිලිනවා වගේ. රහ නැද්ද ඔක? හොඳට ගාගෙන කන්න එතකොට රසයි ඔක. නෑ. මොන මේ බත් යාත්‍ර රහයි ආ. රහ නැද්ද? රහයිනේ. ඒකනේ කියන්නේ. බෑන්ට ඉදිරි සුප් එකයි මෙන් ටික ඉවරයි. ඒක නූඩ්ල්ස් ටික. මෙයා බත් එකට ගේම දීගෙන යන ගමන් තියෙන්නේ. බඩ දැන් හොඳ ගානට පිරලා තියෙන්නේ. අන්තිමට කියන්නේ මේ සුප් එක ඇත්තටම රසයි. ඒකින්ද මේක බොන්න ඕන අනිවාර්යයෙන්. අපි නම් දැන් කාලේ ඉවරයි. මේ කවලට දෙයක් කියන්න කියලා මට හිතුණා. මෙතන ඇවිල්ලා සෙල්ස් සර්විස් තියෙන්නේ. එතකොට ඔයාලා කාලේ ඉවරනාට පස්සේ ඔයාලා කාලා ඉවර වෙච්ච තැන ටේබල් එකේ මොනවා හරි ජරාව තියෙනවා නම් මේ වගේ සර්වියට් එකකින් මොකෙන් හරි අරගෙන පිහන්න. මොකද මේ ඊළඟට කන්නේ ඉන්න එක්කෙනාට එතකොට එයාට කන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා මේක අරගෙන යද්දි තනියම අරන් යන්න ඕන. මෙතන තියලා යන්න බෑ. ඒක අපි ඔක්කොම තනියම තමයි ගිහලා දාන්න ඕන. පුළුවන් නම් ඔයාලට මතකයක් තිබ්බොත් මේ විදිහට එකට දාලා දෙන්න. එතකොට ස්ටාෆ් එකේ මේක ගන්න එක්කෙනාට ගොඩක් ලේසි. මේක එකපාරම යාට උස්සලා ගන්න පුළුවන්. දැන් අපි මේක අරගෙන ගිහිල්ලා එතනට තියන්න විතරයි තියෙන්නේ. හරිද? ඔව් අතෙන් තිය. ආයිදමස්. මේ විදිහට තිබ්බා. වැඩ ඉවරයි. කොහොමද ජපන් අයගේ වැඩ? මේ ඇත්තට විකුණන්න දාලා තියෙන්නේ 5500 නේ. මේ බලන්නකො මේ ගෙවල් ඇතුළ වල විදිහටම හදලා තියෙනවා නේ. මා ලස්සනක් තියෙනවා. මේ මම හිතන්නේ සකුරා ගහක් යට තියෙන ගෙයක්. මෙයා එකක් අරන් ගෙයක් ඇතුළේ තිබ්බට පාඩුවක් නැහැ හැබැයි. මේක මම හිතන්නේ බැටරි වලින් දුවන්නේ. මේ ගෝනුස්සා.
මේ නම් අර ජපානයේ ඉන්න කුරුමින්න జాතියක්. ඒගොල්ලෝ හදලා තියෙන්නේ. මෙතන මේ ඩයිනෝසර් ජුරාසික් පාක් එහෙම බලලා තියෙනවා නම් දන්නවා. මේ කොහොමද අයිටම් එක? ලස්සනයි නේ. අපි දැන් යන්න හිතාගෙන හිටපු කඩේට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඩොන්කි හෝතේ. මේ තියෙන්නේ මං කිව්ව කඩේ ඩොන්කි හෝතේ. ඉතින් ජපානයේ ඉන්නේ නැහැ දන්නවා ඩොන්කි හෝතේ ගැන. ඉතින් මේ දන්නේ නැති අයට තමයි මම මේ කියන්නේ. ගොඩක් අඩුයි මෙතන. අස්සනයිනේ. කීයද ඒක? 1900ක්. හැබැයි මේක මේ අතර නෑ මේක විදු ගහලා තියෙනවා වෙන 2750. ඒක බොටම් සීන් නැතිනේ. හැබැයි ලස්සනයිනේ. ඒක සැහැල්ලු පාටයිනේ. මෙතන තියෙන්නේ මේ වගේ. ඔව්වද? මේ ගත්තා එන්නේ දාගන්න. මේක දාන්න එකට. මේ ලෙන්ස් හැම එකක්ම තියෙනවා. මේ තියෙන්නේ ඩොන්කියේ තියෙන ඇඳුම් ලස්සනයි හැබැයි. ගණනුත් අඩුයි. ෂෝට් තියෙනවා බ්‍රෑන්ඩඩ් එකක් තියෙනවා මේකේ. මේකේ කලිසමත් එක්ක එන්නේ මේ සෙට් එක. එන්න මෙතන ඒ කියන්නේ මේ ස්පෝර්ට්ස් කරන අයට වගේ. ගේම් ෂර්ට්ස්. මේ ගේම් ගහන අය. දින ෂර්ට් වගේ. මේ ඇවිල්ලා G-Shock වලට ආස කරන කට්ටියට තමයි මෙතන තියෙන්නේ. G-Shock ඔයාලා ආසම කරන සීරීස් එකක් මෙතන තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. ගොඩාක් G-Shock තියෙනවා මෙතන. මේක ඇතුලේ ඔයාලා කියන්නේ ලංකාවට යනකොට ඔයාලා ලැගේජ් ගන්න පුළුවන්. මෙතන මේ පිටපස්සේ තියෙන ලැගේජ් තියෙනවා. එතකොට ඔයාලා මේ ජපාන්ට ආව අලුත් එක්කෙනෙක් නම් ඔයාලට මෙට්ට එතකොට කොරෝන රෙදි ඇඳුම් ගෙදරට අවශ්‍ය කරන ඔය මොන හරි නියන් හරි කතුරු හරි මේ ඔක්කොම ගන්න පුළුවන් මෙතන. ඒ ඔක්කොම සෙට් එකක් මෙතන තියෙනවා. එතකොට ටොයිලට් වලට ගහන කිමිකල් එතකොට සුවඳ ගහන ඒවා එතකොට බයිසිකල් පවා මෙතන තියෙනවා. අනිත් තැන් වලට වඩා බයිසිකල් මෙතන අඩුයි, පුෂ් සයිකල් ගොඩක් අඩුයි. එතකොට ස්පීකර්ස්, JBL, එතකොට කම්පියුටර් පාර්ට්ස්, කීබෝඩ්, ගේමින් මවුස් නැති එකක් නෑ ඉතින්. හරි සරලයි. හැම එකම තියෙනවා. මම පුළුවන් විදිහට වීඩියෝ කරන්න මෙතන මේ තරම් ලොකුවට වීඩියෝ කරන්න බෑ. එහෙම වුණොත් එහෙම වීඩියෝ එක පැය දෙකක් තුනක් විතර එනවා. මම හොඳම තැන් ටික විතරක් වීඩියෝ කරන්න. මෙතන තියෙන මේ කොණ්ඩ වේලන මැෂින් මේකක් ගන්නවා ලබන මාස 10ට. මේ දින අයන් කරන ඒවා මම හිතන්නේ. මේ මෙතන තියෙන්නේ ස්පීකර්ස් තියෙන්නේ මේක 12000යි. ඒ කියන්නේ 22000ක් තියෙන මේ ස්පීකරේ. මේක ලස්සනයි නේ මේ ස්පීකරේ. ලංකාවට යද්දි මේව අරන් යන්න ඕනනේ. ඉතින් JBL එකක් තියෙනවා.
මේ JBL මේ එහා පැත්තේ තියෙන්නේ. මේක නම් ගන්න ඕනේ. මේ තියෙන්නේ බිම සුද්ධ කරන ඒවා. ෆ්‍රිජ් තියෙනවා, වොෂින් මැෂින් තියෙනවා. මේක ගමුකෝ. බලන්නකෝ ලස්සන. බිමට දාන එක. 4399. මේ බිමට දාන ඒවානේ. මේ බෙල් දාන ඒවා එන පහසුයි මේවා. ඔය 1649 බලන්නකෝ එහෙනම්. අඩු වෙන්නේ දැන්. 1649 කියන්නේ. 3000ක් විතර එන්නේ. නේ මේ තියෙන්නේ. ඔව් නේ. මේ වගේ අයිටම් එකකට දාන්නේ නේ. කර්ටන් පවා තියෙනවා මෙතන. මේ ඉන්න සබත් තියෙන තැන මේක තමයි මට අවශ්‍යම කරන දේ. බැලට දාන සබත් දෙක කියලා තින්නේ. මෙන්න මෙයාගේ දේකුත් ගන්න එළියට දාන්න. සේෆ්ටි දෙකක් ගන්න ඕනේ මේවා නම් නෝමල් ඒවා මෙතන තියෙන්නේ. මෙතන ගණන් අඩුයි 3999. මේ සබත් දෙක ලස්සන. ලස්සන නේ මෙතන තියෙන සබත්තු. මේ ගෑනු ළමයි දාන්නේ නේද? ඔව් සරප්පු. මේව? ආව් ගෑනු ළමයි දාන්නේ. නේද? ඔව් නිකන් බාටන් ලස්සනයි නේ ඒක. මේක ඇවිල්ලා සේෆ්ටි සපත්ද. ඇද්ද? හොඳයි නේ ඒක. සයිස් එක? සයිස් එක ෂේප් හැබැයි අන්න අනිත් එකට දාලා බලන්න. ඒක හැබැයි අවුලන්නේ නැහැ නේ. හොඳයිද ඒක? දැන් මෙතන අවුලන්නේ නෙමෙයි. ඔව්නේ. ඔව්නේ. ඔව් මෙතන මේක තියෙන හින්දා අවුලන්නේ වැඩ කරන තැනට හොඳයි. සයිස් එකත් ඇති නේ. චුට්ටක් නිකන් බලන්න මේක හිරයි වගේ නෑ. පහසු තියෙනවනේ. ඒක පහසුයි. අපහසුයි. නෑ අවුලන්නේ නැහැ. ඒක ෂේප් එක. කරත් නෑනේ. පරත් නෑ මේ කීයද වෙන්නේ? ඉතින් යකඩයක් ගහලා ගන්න ඉස්සරහනේ. ඉස්සරහව මේ තියෙන්නේ යකඩයක් තියෙන්නේ. ඉස්සරහ යකඩයක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ. යකඩයක් දාලා තියෙන්නේ. මේක හොඳයි. මේක ඇවිල්ලා 4000 5000 කියන්නේ 10000ක් කියන ලංකාවෙම. මේ තියෙන්නේ සේෆ්ටි සපත්තු මේ ඇවිල්ලා සුදු දෙක. මෙතන පොඩි යකඩයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේකෙම රතු දෙක මේ කළු දෙක. මේ දැන් මං ගන්න හිතන් ඉන්න එක. මේ ඔක්කොම සේෆ්ටි සපත්තු. මේ බූට්ස් පවා දිනවා. මේවත් ඔක්කොම සේෆ්ටි. එහෙමද? මේවත් ඔක්කොම සේෆ්ටි. මෙතන තියෙනවා. ඒකට ලේස් එක හොඳයිනේ. මෙතනට වෙනකන් තියෙනවා අරක. ඒක උඩට ඇඟිලි වලට මොකක් හරි වැටුණත් මොකුත් වෙන්නේ නැහැ. තව සෙරප්පු දෙකක් ගන්නත් ඕනේ. මේ වගේ දෙකක් ගන්නවද නැත්නම් බාට දෙකක් ගන්නවද කියලා බැලුවේ. එක එක ඩිසයින් තියෙනවා ඒගොල්ලොන්ගේ. මේකත් ෂේප් කියලා හිතනවා. අඩිය සයිස් වැඩි එකේ. නැත්නම් මේ බාට දෙකක් ගන්න ඕනේ. අපි බඩුත් ගත්තා දැන් අපි යන්නේ බිල් කරගන්න. මේ තියෙන්නේ මේ මෙතන බයිසිකල් තියෙනවා මම ඔයාලට කිව්වේ. මේ තියෙන්නේ. Size is okay. Okay. Can change and everything. Okay. Hi, Gosen. Hi.
5502යි ගියේ. හරිද සමස්ත? දැන් යන ගමන් ඉන්නේ ගෙදර රාත් 7 වෙලා. දවල් ආවේ වෙලාව ගියා තේරුණේම නැහැ. එන්නම් එන සීතලක් තියෙන්නේ. මේ රස්නේ කාලේ තිබ්බට ඒ කියන්නේ තාම රස්නේ කාලේ පටන් අරගෙන නැහැ. දවල්ට රස්නේ රැයට සීතලයි. සීතලයි කියන්නේ ලොකුවටමත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. සීතලකුත් තියෙනවා. ඉතින් ඔයාලා අද වීඩියෝ එක දකින්න නැති කොහොමද ඒ කියන්නේ ගණන් වල ගොඩක් ගණන් අඩුයිද නැද්ද කියලා ඩොන් කිහෝතේ එක ඇවිල්ලා ගොඩක් ගණන් අඩුයි. හැබැයි ඒකේ මෙහෙම ඒකේ බ්‍රෑන්ඩඩ් ඒවත් තියෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් නැති ඒවත් තියෙනවා. එහෙන් බලද්දි ඉතින් අර මේ අතේ තියෙන බජට් එකට අනුව එතනින් අපිට අවශ්‍ය කරන දේක් ගන්න පුළුවන් ඩොන් කිහෝතේ කියන එක. ගොඩක් ඩොන් කිහෝතේ ඒවා පැය 24 මැරලා. සමහරක් ඒවා පාන්දර 2-3 වෙද්දි වහන තැනුත් තියෙනවා. ඉතින් ජපානට මුලින්ම එන කෙනෙක්ට කියන්නේ මොනවාරි අවශ්‍ය කරන බඩු තියෙනවා නම් ගන්න. මුලින්ම මෙහෙට එනකොට ගොඩාක් සල්ලි නැහැනේ. කොළ 4-5ක් ඕනනම් තියාගෙන එයි. එතකොට ඒ වගේ දෙයකින් බඩු ගන්න යනවා නම් අනිවාර්යෙන් ඩොන් කිහෝතේකට යන්න. අනිත් ඒවා වලින් ගන්න එපා මොකද ගණන් වැඩි. එහෙනම් අපි යන්නම් අපේ වීඩියෝ කට්ටිය subscribe කරන්න, share කරන්න. ඊළඟ අලුත් වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔක්කොටම එහෙනම් sayonara.